ප්‍රථම එවැගේ මේ පන්දු යවන්නත් සැල්ලු පන්දුව මෙන්ම තද පන්දු ක්‍රීඩාව තුලත් අගනා දස්කම් දක්වන ක්‍රීඩකෙක් කරන්දිනිය සීසී කණ්ඩායම් නායකවරයාට ආරාධනා කරනවා සම්බන්ධ වන ලෙස පණ්ඩිල නායකවරයා සම්බන්ධ වී තිබෙන්නේ අනුව කරන්දිනිය නායකවරයා සම්බන්ධ විය යුතුයි. නිශාන් ප්‍රියංකර කැඳවා තිබෙනවා පන්දයම සදා දකුණු තින් පන්දු ක්‍රියාත්මක කරන ක්‍රීඩකයා ප්‍රථම පන්දුරේ පවර් ප්ලේ පන්දුරයක් නිසා උන් උත්සාහ කරන්නේ දකපන්දයන්නේ උපයෝගී කර ගැනීමේ තද පන්දුව තුල ශ්‍රී ලංකා යුද හමුදා යන්ත්‍රෝපකරණ බලකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකෙක් මේ පන්දයවන ක්‍රීඩකයා නිශාන් ප්‍රියංකර දකුණු තින් පාදක පන්දයවන්නේ නැත්නම් ලෙග් ස්පින් පන්දයවන්නේ හොඳ ක්‍රීඩකෙක් මාලන් මේ පන්දු යවන ක්‍රීඩකයා තුන්ගිරවෙම කැපී පෙනෙන ක්‍රීඩකෙක් තද පන්දුව තුල ඉතාමත් හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයා දිවෙනවා රයිට් අම් රවුන්ඩ් විකට් ආකාරයේ සමිත් ලස්සන විනිශ්චයකාරයා පසු කරමින් ඉවර වේගයෙන් ගමන් කළ පන්දුව දක්ෂ කඩු රැකීමක් ඉතාමත් මැනවින් පන්දුව රැග්ගා තැකිස කඩු රකින බලාපොරොත්තු නැහු දග පන්දු යවන්නේ කුලිස කටයුතු කරන විට එක්වරම තරමක් වේගයෙන් පන්දුව යොමු කළා පායින් දෙසින් පන්දුව ගමන් කරන විට අතිරේක ලකුණු දෙකක් ලකුණු පුරවඩ එකතු කර ගානින් වෙනස් පොළොන්නේ ලකුණු පුරව ආරම්භ කරනවා පන්දු යන ක්‍රීඩකයා හුටම ආවෙනික පන්දු යැවීමක් තිබෙනවා කිටි පියවර අනුගමනය කරමින් ඔහු දග පන්දු යවන්නේ කුලිස තද පන්දු ක්‍රීඩාවේ නිරත වන විට සැහැල්ලු පන්දුවෙත් එම ඉරියව්වම අනුගමනය කරමින් දිවෙනවා ඊළඟ පන්දුව යොමු කරන්නට කෙටි පන්දුවක් පසුපාදයේ පුල් පහරක් එල්ල කරනවා ඊළ ලගිනවා පන්දුව උඩ පන්දුවක් ඇටියට ක්‍රීඩකයන් දෙදෙනාට රැග් ගන්නට හැකියාවක් ලැබුණේ අනුව ලකුණු එක් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා පසුපාදයට ගමන් කළත් පිටි මැදට පන්දුව දවටා ගන්නට හැකියාවක් ලැබුණේ වමාත් පිටි කරවන්න පන්දුව බෑක්වර්ඩ් ස්ටෝල් එක දිසින් ගමන් කරද්දී එක ලකුණක් එකතු කර ගන්නවා ලකුණු 3යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි ප්‍රථම පන්දුරේ ක්‍රියාත්මක වන මොහොතේ පන්දුර පහර දෙමින් සිටින විනස් බොලොන්යෝ ක්‍රීඩකයන් තවත් ප්‍රබලම කණ්ඩායමක් මා හිතන්නේ හාලියල කැරිබියන්ස් ක්‍රීඩකයන් මේ තරගාවලිය සමගින් අත්වල බැඳගෙන තිබෙන ආකාරය ප්‍රබලතම කණ්ඩායම් රාශියක් මේ තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වෙන සිටින තවත් ප්‍රබලතම කණ්ඩායම් කීපයක්කට තිබෙනවා ඊතෝත්‍රි තරගය. ඒ වගේ මේ කණ්ඩායමකටත් අවස්ථාවක් තිබෙනවා මේ තරගාවලිය තරගයක් නියෝජනය කිරීමට. දිවෙනවා නිශාන් ප්‍රියංකර පන්දුවක් එල්ල ඒවර සාර්ථක පන්දුවක් එල්ලවන්නේ කඩුරු රකින්න ක්‍රීඩකයා ඉල්ලීමකට ලක් කරා. ජීවන නමුත් උඩ අමතක වූ කඩළු මුවා කිරීමේ නීතිය මේ තරගාවලියේ ක්‍රියාත්මක නොවන බවට පාද ලකුණක් විනිශ්චයකාරයා සංඥා කරද්දී ලකුණු පූර්ව ලකුණු 4 දක්වා ඉල ගොස් ප්‍රථම පන්දුරේ පවර් ප්ලේ පන්දුර තුල විනස් ක්‍රීඩකයන් මීට වඩා ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතුයි. තමන්ව මැනවින් බොහෝ වේරියේෂන් භාවිත කරනවා මෙවර පන්දුව තරමක් ගුවනට මුස්කලා ෆ්ලයිට් කිරීමකට ලක් කරමින් යොමු කළේ සමනතුංග බලාපොරොත්තු වුණාට වඩා වේගය තරමක් අඩුවෙන් පිතිකරුවා වෙත පැමිණියේ සූදානම් මාන්නේ සීමා විසිට මිලඟ පන්දුව යොමු කරන්නට රයිට් ආම් රවුන්ඩ් විකට් අන්තේ එවර හොඳ පන්දුවක් ඉතාමත්ම තියුණු පන්දුවක් යොමු කළේ ගුඩ්ලෙන්ති පන්දිද පන්දුව එවර තරමක් වේගයෙන් ගමන් කළා විටික සෙමෙන් විටික වේගයෙන් මේ පිතිකරුවාව ඉතාමත් හොඳින් පාලනයට නතු කර ගනිමින් පන්දු යැවීමේ කාර්යය නිරත වුණා මේ පන්දු යන ක්‍රීඩකයා මීළඟ තරගයේ කාසිවාසී ජයග්‍රහණය කර තිබෙනවා කරන්දිනිය සීසී ක්‍රීඩකයන් උත්තීර්ණය කර තිබෙනවා පන්දු රැකීමට මෙම තරගයේ අනතුරුව කරන්දිනිය පන්දු එවර ආලංකාර පුල් පාරක් එල්ල කරනවා කෙසේ නමුත් පන්දු වරක් පතිතව ෆයිල් එක් කලාපයෙන් 4 සීමාව කරා ඇදී යනවා ප්‍රථම ලකුණු 4 වීනස් ක්‍රීඩකයන්ගේ දුර්වල කෙටි පන්දු දුටු විගස අලංකාර පුල් පහරක් එල්ල කරනවා පන්දු රකින්නන් ස්ථානගත නොකර සිටින ස්ථානයක් බලමින් වේගවත් පන්දු පාර කවින්දිරෝස්ගේ පන්දුවෙන් කවින්දිරෝසු තද පන්දුව තුල මයිදනේ හලාවත මේරියස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ව වේගයෙන් පන්දු ගලා ඒමේදී උන් රුචිකත්වයක් දක්වන අනිවාර්යයෙන්ම පන්දුර පහර දීමට ප්‍රථම පන්දුරේ තව අවසන් නීමට පන්දු එකක් ඉතිරිව තිබෙනවා ලකුණු 8යි මාලන ලබාගෙන තිබෙන්නේ වීනස් ක්‍රීඩකයන් සූදානම් මාන්නේ ඊළඟ පන්දුව යොමු කිරීම සඳහා ආයවර අතිතාමත්ම මැනවින් පන්දුවක් යොමු කළා ගුඩ්ලෙන්ති පන්දුව පතිත කරමින් යොමු කරන විට පිටිකරුවා පහරක් එල්ල කරන්නට උත්සාහ කළත් තරම් විශ්වාසයකින් නොවේ පන්දු පහර එල්ල කළේ කවිදු ඉරෝෂ් ඔහු පන්දුවට පහර එල්ල කරන විට ඔහුගේ ඇස් පන්දුව දෙසින් තරමක් ගිලිහි තිබුණ ආකාරය දක්වලා ලැබුණා යන ප්‍රථම පන්දු වාරය අවසන් වන විට මේ තරගයේ යම් ඉදිරියට පැමිණෙන්නට සමත්ව තිබෙනවා ලකි කෝල් අහුංගල ක්‍රීඩකයන් පවර් ප්ලේ පන්දු වාරයක් මේ පිටිකරුවන් දෙදෙනා සිටියේදී ලකුණු 8කට යොමු කිරීම තුළ මේ තරගයේ යම් තාක් දුරට ඔවුන් ඉදිරියට පැමිණ තිබෙන වගේ පැහැදිලි ප්‍රකාශ මිතුරුනි
ප්‍රථම පාන්දුරේ අවසානයේ ලකුණු 8ක් පමණ ලබා කර දෙනවා. පාන්දුරේ ක්‍රියාත්මක කිරීමට ගීත් සුබසිංහ කැඳවා තිබෙන ක්‍රීඩකයා. මේ කුඩා ක්‍රීඩකෙක් වයස අවුරුදු 21කින් පහළ තරගාවලි පවා නියෝජනය කරන කුඩා ක්‍රීඩකෙක්. සෑහළු පන්දු රාමුව තුලට පැමිණෙද්දී වූ පාසල් වයසේ තද පන්දු තුල ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ ක්‍රීඩකෙක්. මේ ආදරවන්තයන්ගේ සටන නියෝජනය කර තිබෙන ක්‍රීඩකෙක්. මේ පන්දු යවන ක්‍රීඩකයා ගීත් සුබසිංහ උත් වේගයෙන් පන්දු ක්‍රියාත්මක කරන ක්‍රීඩකෙක්. තිල්න සමරතුංග අංක 18 ජර්සි නම්බරයේ පැළඳ ලෝකෙන් බියු අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කොහ්ලිගේ ජර්සි නම්බරයේ පැළඳ පන්දුර පහර දෙන පිතිකරුවා තිල්න සමරතුංගට එරෙහිව පන්දු යෑම සඳහා මේ කුඩා ක්‍රීඩකයා කියන්නේ අත්දකින් බහුල පිතිකරුවෙක් සහ ආධුනික කුඩා නැගීන පන්දු යවන්නෙක් අතර තරගයක්. ගීත් සුබසිංහත් හොඳ පන්දු යවන්නෙක් මාල. මේ සුබසිංහ දැන් සූදානම් තමට අවශ්‍ය ලෙස කුඩා පිටිය සකසාගෙන හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ ඉතාමත්ම මැනවින් ගුඩ් ලෙන්ති පන්දුව පදිත කළා. පන්දුවේ ගමන් මග හරහා පන්දු පහර එල්ලකාට උත්සාහ කළත් හැකියාවක් ලැබුණේ නැහැ. පන්දුව පිටේ දවටා ගන්නට මේ ප්‍රබල පිතිකරුවාව ඉතාමත්ම මැනවින් මෙල්ල කරමින් පන්දු යොමු කළා. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව රන් අප් එක පන්දුව මුදා හැරීම ඉතාමත්ම නිවැරදි සිළු දෙම මේ දක්ුණාත් මත වේග පන්දු යවන්නාගේ මම හිතන්නේ හොඳ රිද්මයක් තිබෙන පන්දයවන්නෙක් මේ පන්දු යන ක්‍රීඩකයා. ඇති වෙන පන්දුවක් එනවා පදින පුල්ටෝස් පන්දුව එයත් වේගවත් පන්දුවක් ක්‍රියාත්මක කරන්නේ. මට මතක් වෙනවා මේ පන්දයවන්න අර උඩ පණමින් පන්දයවද්දී ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරා මාලන් අශෝක් දින්දා ඔව් මීට වඩා උඩින් ක්‍රියාත්මක. නමුත් මේ පන්දයවන්නත් ඊට සමාන ඉරියව්වකින් පන්දයවන කුඩා ක්‍රීඩකෙක්. පැහැදිලි දීප්තිමත් සෑහළු පන්දුවේ අනාගතයක් තිබෙන පන්දයවන්නේ ගීත් සුබසිංහ විටක විටින් විට මේ ක්‍රීඩකයා ලංකාවේ ප්‍රබල දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කරන කුඩා ක්‍රීඩකෙක්. දිවෙනවා අප්සරාසරංග විනිශ්චයකාරයා පසු කරව රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයේ පුල්ලෙන් දිපත්ත කරන පාන්දුර පිත්තත් පාදයට එක ළඟ තබාගෙන පියකරු ආකාරයේ ලොප්‍ර ඩිස්ට්‍රික්ට් ඩ්‍රයිව් පන්දු පාර ලෝන් නෝන් සහ ලෝන් ඕෆ් කලාප අතරින් අලංකාර පන්දු පාරක් මාලන් සමරතුංගගේ පිත්තෙන්. තාක්ෂණයේ ඉතාමත්ම මැනවින් පිළිබිඹු කරන පන්දු පහරක් කෙල්ල කළ ඉදිරි පාදයේ පන්දුවේ පතිතේ වෙත ගෙනෙමින් ඉතාමත්ම අපූර්ව පන්දු පහරක් කෙල්ල කළා. මෙය පන්දු යවන්නගේ වරදකට එල්ල කළ හය පහරක් නොවේ පිතිකරුවාගේ අති දක්ෂතාවය මත එල්ල කළ පහරක්. සූදානම් ඊළඟ පන්දුව එවරලා ෆුල්ටස් පන්දුවට ෆ්ලික් පහරක් කෙල්ල කරනවා. ඊළ නගිනවා පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා සුරැකිව. ඉවර කල්යල් බැලීම එතරම්ම නිවැරදි නෑ. සමරතුංගගේ අනුව සාර්ථක ප්‍රතිඵලත් කර ගන්නට සමත් වෙනවා මේ යෝන් දක්ුණාත් මදවේග පන්දු යවන්න. හොඳින් දැක තිබෙන කාරණයක් මේ මදවේග පන්දු යවන්නන්ට මෑත වකවානුව තුල අපූර්ව ආයුධයක් බවට පත්ව තිබෙනවා. මේ ලෝ ෆුල්ටෝස් පන්දුව වේගයෙන් යොමු කිරීම තුළ ඔහුට කඩළු වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන අවස්ථා දැක තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔබ කියු දේ නිවැරදි. ඒ වගේම මේ කුඩා ක්‍රීඩකයාගෙන් මම දකිනවා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් පන්දුවක් එල්ල කරාට පසු උඩ දෙවන්ත හය පාරක් එල්ල කරා. තීරණය කරා රයිට් ආම් රවුන්ඩ් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව ක්‍රියාත්මක කළ යුතු බව ඔහුගේ තීරණය නිවැරදි කියාව පෙන්눔 කරා. මේ කුඩා ක්‍රීඩකයා මා ප්‍රකාශ කළේ අනාගතයක් තිබෙනවා කියන දේට හොඳම නිර්ණයක් දැන් නවක පිතිකරුවා ලෙස ශ්‍රී ලංකාවේ සෑහළු පන්දු රාමුව තුල වර්තමානයේ ගිනිකෙලි සංදර්ශන පවත්වනු ලබන පිතිකරුවා පන්දුර පහර දීම සඳහා තාරක මදුස්සක පැමිණෙද්දී මට මතකයි ඔබ මුහුණු පොතේ මාලන් පළ කර තිබුණා මැච් නම් මැච් කියා. මෙන්න මේ තරගයේ මේ පිතිකරුවාගේ පිත්ත මා පසුව ගොස් නැරඹුවා. එදා ඌ එල්ල කර පහරවල් කලකට අමතක නොවන පහරවල් එදා නිවේදකවරයෙක් ලෙස ඔබගේ මතකයේ තාමත් ඇති. සූදානම් ඊළඟ පන්දුව යොමු කරන්නට ආයවර හොඳ පන්දුවක් ඉතාමත්ම මැනවින් පන්දුවක් යොමු කළා. මේ යෝන් දකුණාත් මදවේග පන්දු යවන්න පිළිබඳව බොහෝ ප්‍රශංසා මුඛයෙන් ඔබ කතා කළාදී මේ යෝන් ක්‍රීඩකයා පැහැදිලි අනාගතයක් තිබෙන ක්‍රීඩකෙක් වගේ ප්‍රකාශ කළා. මා හුට යම් දෙයක් ප්‍රකාශ කරන්න කැමති. තද පන්දුවෙන් ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙන සිටනවා නම් මේ සැහැල්ලු පන්දුවට අඩු අවධානයක් යොමු කළ යුතු වගේ මගේ පෞද්ගලික මතය. ඒතරම් දක්ෂකම් ඇති අපූර්ව ක්‍රීඩකයෙක් මේ පන්දු යවන්න. රතුද පන්දුවක් තරමක් වේගය වැඩි කර ගනිමින් පන්දුව යොමු කළේ පසුපාදයේ පහරක් එල්ල කරන්නට උත්සාහ කළත් නිසි ආකාරයෙන් පන්දුව පිත්තේ දවටා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හොඳ වේගයකින් පන්දු යවපු ක්‍රීඩකයා දැන් දෙවන පන්දු වාරය අවසන්. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු ලකුණු 16යි. දල වශයෙන් පන්දු වාරයකදී ලකුණු 8ක් පමණයි තවමත් වෙනුස් බොලොඤ්ඤේ ක්‍රීඩකයන් ලබාගෙන තිබෙන්නේ. මේ පන්දු යවන්න දෙදෙනා මේ තරගය තුල මේ පිතිකරුවන්ව හොඳින් පාලනය කරමින් පන්දු යවන්නට සමත් වුණා.
මම දැන් අතිරේක ක්‍රීඩකෙක්ට ආරාධනා කරනවා කන්න අමල මෙම ස්ථානට පැමිණෙන ලෙස පන්දු යවන ක්‍රීඩකයා ආදීශ කැඳවා තිබෙන්නේ පන්දු යෑමට කුඩා ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් මාලන් බැලු බැල්මටම මේ කුඩා ක්‍රීඩකයන් මම හිතන්නේ මෙම කණ්ඩායම සංචිතය සකසා දීමට තරඟ පෙරේරා දායකත්වයක් ලබා දී තිබෙනවා අපට දැනුවත් කිරීමක් කර ලැබුවා අධ්‍යක්ෂින් බහුල කණ්ඩායමක් හමුවේ මේ කුඩා ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් දස්කම් දක්වනවා කඩුරු රකින්න ක්‍රීඩකයා සුපුන් කුලරත්න මේ ආයතනික කණ්ඩායමේ නායකයට වයිට් පන්දුවක් සංඥා කරනවා අතිරේක ලකුණ 17යි පන්දුර දෙකක් අවසන් වෙනීට අගොඩ 17යි මේ යෝන් ක්‍රීඩකයන් ඉතාමත් මැනවින් දස්කම් දක්වමින් තිබෙනවා මේ වැදගත් තරගය තුල ප්‍රබල වෙනුස් ක්‍රීඩකයන්ට රේව සුදානම් සිය සීමාවේ සිට ඔබද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව ආදේශකයේ මීළඟ පන්දුවට පහරක් කෙල්ල කරනවා පන්දුව ඇදී යනවා ලෝනෝන් දෙසට වන්නට එක් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා කල්යල් බැලීමේ තරම්ම නිවැරදි නැගුල්ලෙන් තිපදිත පන්දුව එතරම් ඉපිලීමක් දක්වලා ලැබුණා ඉරෝෂ් උත්සාහ කරේ ලොෆ්ටඩ් ඔන් රයිව් පහරක් කෙල්ල කරන්නට යන එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා දැන් මේ පිතිකරුවන්ට පීඩනය වැඩි මේ යෝන් ක්‍රීඩකයන් ඔවුන්ව පාලනය කරමින් පන්දු යැවීමේ කාර්යය නිරත වෙමින් තිබෙනවා මේ වැදගත් තරගය තුල මනා පන්දු යයිමක හිතෝතුනි පන්දු යීමේ සිටනවාර ඩිසිප්ලින් පන්දු යීමක් වුත් මානව ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා විනයානුකුණ පන්දු යීමක් හිතෝතුනි එවර දුර්වල පන්දුවක් වයිට් පන්දුවක් ලෙස අතිරේක ලකුණක් ලබා ගන්නවා ලකුණු පූර්විර නගිනවා ලකුණු 19 දක්වා ලකුණු 19යි තවම මා දුටුවේ මේ වීනස් ප්‍රතිකරුවන් අතරින් එක 6 පහරක් පමණ මම දන්නේ ඔවුන් අධ්‍යයනය කරමින් මේ පන්දු යවන ආකාරය මේ තරගය තුලදී මේ තරගය ඉතාමත් වැදගත් ජයග්‍රහණය කරන කණ්ඩායම දෙවන වටේට සුසුකම් ලබා දී පරාජයට පත්‍ර ක්‍රීඩකයන්ට මේ තරගාවලින් ඉවත් වීමට සිදුන හොඳ පන්දුවක් යලිත් මාලන් ඉතාමත් මැනවින් නිවැරදි ඉලක්කයට පන්දු යැවීමේ කාර්යයේ නිරත වෙමින් තිබෙනවා හොඳ පන්දු පදිතයක් ලෙන්ත් එකේ ලයිනෙන් ලෙන්ති පන්දු යවමින් මේ පිතිකරුවන්ව තදින් මෙල්ල කරන ආකාරය දක්නට ලැබෙන්නේ දකුණු තින් මද වේග පන්දු යන ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ බිහිසුළුම දකුණ පිතිකරුවෙකු ඉදිරියේ ඉතාමත් මැනවින් පන්දු යැවීමේ කාර්යයේ නිරත වෙමින් තිබෙනවා දිවෙනවා ඕවර් ද විකට් අන්තයෙන් මීළඟ පන්දුව එවර සාර්ථක පන්දුවක් ඉතාමත් මැනවින් බ්ලොක් හෝල් එක තුලට පන්දුව යොමු කළා ආමේ ලකි කූල් ලහුංගල්ල ක්‍රීඩකයන් ඉතාමත් මැනවින් මේ ප්‍රබල පිතිකරන බලෑනිය පාලනය කරමින් පන්දු යැවීමේ කාර්යයේ නිරත වෙමින් තිබෙනවා ඉතාමත් අපූර්වට මේ පිතිකරුවන්ගේ දුර්වල ස්ථානය මැනවින් අවබෝධ කරගෙන ඊට තදින් පහර දෙන්නට පටන් ගැනීම තුල දැන් පීඩනය කෙල්ල මෙල්ල වී තිබෙන්නේ වෙනස් ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳ පන්දු යීමක නිරත වෙනවා මේ කුඩා ක්‍රීඩකයන් ඔවුන්ට ලබා දී තිබෙන වගකීම මනාවට ඉටු කරන ආකාරය දිවෙනවා පන්දුවක් එල්ල කිරීම සදා වේගය වැඩි කරමින් එවරනවා පතිත පුල්ටෝස් පන්දුවට අලංකාර පන්දු පාරක් එල්ල කරන ස්ලොක් ස්වීට් පන්දු පාරකට සමාන පන්දු පාරක් ලෙසත් නම් කළ හැකි හිතෝදිරි දුර්වල පුල්ටෝස් පන්දුට මේ තරගාවලියේ මේ අන්තයෙන් එල්ල කළ දෙවන්ත මහේ පාර තාරකගේ පිත්තෙන් මේ තරගය තුල යොමු කළ දුර්වල පන්දුව එකම දුර්වල පන්දුව යොමු කළේ මේ පන්දු යන ක්‍රීඩකයන් මේ දක්වා ඉතාමත් මැනවින් ඔවුන් පිතිකරුවන්ව පාලනය කරමින් පන්දු යැවීමේ කාර්යයේ නිරත වුණා ලැබුණ දුර්වල පන්දුවෙන් තමන් සතු පීඩනය තරමක් දුරට ගලවා ගන්නට සමත් වුණා මේ දකුණ පිතිකරුවා හොඳ පීඩනයේ පිතිකරුවන්ට එල්ල කරන විට මෙවැනි පන්දු යොමු කිරීමෙන් පිතිකරුවා සතු පීඩනය ඔහුට ඉවත් කරගත හැකියි මේ විශේෂ නිවේදනය පන්දුර පහදන ක්‍රීඩකයන්ට පන්දු 3ක් ක්‍රීඩා පිට රැගෙන පැමිණෙන්න ඒ පන්දු 3න් පමණක් ක්‍රීඩා කරන පන්දුවක් ක්‍රීඩා පිට නිවතට ගියොත් තවත් පන්දුවක් පැමිණෙත එක් බලා සිටින්නට එපා ඒවරත් අලංකාර පන්දු පාරක් ක්ලික් පාරක් එල්ල කරනවා ඒවර පිට කෝණිකව හරවමින් මේ පන්දු යන්නාගේ පන්දු දෙකක් තුල දැන් ලකුණු පූර්ව ලකුණු 31 දක්වා වර්ධනය කර ගන්නවා අලංකාර පන්දු පහරවල් දෙකක් තාරකගේ හිතුවක්කාර පිට දැන් කතා කිරීමට පටන් අරගෙන මාල ලකුණු 31යි දැන් මුල ලකුණු සංඛ්‍යාව 3 වන පන්දුවාරය තුල ඔබ අපරැඳී සිටින්නේ මෙයයි මා සඳහන් කළේ ඔහු සතු පීඩනීය ෆුල්ටෝස් පන්දුවක් තුල ඉවත් කිරීමෙන් පසුව ඉපස්සු යොමු කළ ගුඩ් ලෙන්ත් පන්දුවට මැනවින් ඉදිරි පාදයේ භාවිතා කරමින් පන්දු පහර එල්ල කළා දකුණත් පිතිකරුවා තාරක මදුසංක එවර රයිට් ආම් රවුන්ඩ් විකට් අන්තයෙන් සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා එවරත් ලොෆ්ටඩ් ඔන් රයිව් පහරක් කෙල්ල කරනවා ඊළ නගිනවා පන්දු උඩ පන්දුවක් හැටියට රැක ගන්නවා සුරැකිව ඒ අනුව මෙතෙක් වෙලා සන්තකව දස්කම් දැක්වූ දකුණත් පිතිකරුවාගේ ඉනිමත් නිමාවටපත් වනවා එල්ල කළේ පන්දුව තරමක්
වයිඩ් ලෝනෝන් දෙසට වන්නට පිටේ නිවැරදිව උට පන්දුව දවටා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අනුව කල්යල් බැලීම තරමක් අසාර්ථක වීම තුළ දකුණු අත්පිටිකරුවාගේ ඉනිම නිමාවට පත් වෙනවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි කඩලු දෙකක් බිඳ වැටි. ලකුණු 31යි කඩලු දෙකක් බිඳ වැටි. අවසන් පන්දු කීපය තුල වැඩි 6 පහරවල් දෙකක් එල්ල කළත් අවසන් පන්දුවේදී උන් බලාපොරොත්තු වන වැදගත් කඩුල්ල දවාලීමට සමත් වුණා. මේ පන්දු වන ක්‍රීඩකයා නව පන්දුරේ ක්‍රියාත්මක කිරීමට සුපුන් කැදවා තිබෙනවා. සුපුන් කුලරත්න කැදවා තිබෙනවා පන්දුරේ ක්‍රියාත්මක කිරීම සඳහා. වමත් පිටිකරුවන් දෙදෙනෙක් පන්දුර පහර දෙන නිසා වන්න ඇති සුපුන් කුලරත්න මේ පන්දුවේම සදා කැදවා තිබෙන්නේ. පිටදඟ පන්දු යවන ක්‍රීඩකෙක් මේ පන්දු යවන ක්‍රීඩකයා සුපුන් කුලරත්න මේ කණ්ඩායමේ සිටින නායකයා සුපුන් කුලරත්න ඔහු පැමිණි නවක පිටිකරුවා නිශාන්ත වීරකෝන් සයිසා මාධික රැල්ලු පන්දු රාමුවෙන් බිව් තවත් අග්‍රගණ්‍ය කෘතිකාරුවෙක් ඉදිරිය ඇබිලිපිටිය මධ්‍යම විද්‍යාලයෙන් පෙර පුහුණුවීම් වල නිරත ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියට පන්දු වේවීමෙන් වළකින ලෙස සංවිධායක මණ්ඩලය දැනුවත් කිරීම. දැන් නවක පිටිකරුවා නිශාන්ත වීරකෝන් මාලන් සයි සමාජික සැලු පන්දු රාමෙන් බිව් තවත් අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. වංශකතාවේ බිහුණු අපූර්වතම වමා පිටිකරුවා ඇඹිලි පිටියෙන් සැලු පන්දුවට දායාද වුණු ක්‍රීඩකයා නවක පිටිකරුවා බවට පත් උනේ. සුපුන්ගේ ප්‍රථම පන්දුවට මාලංකාර ස්ලොග් ස්විප් පහරක් එල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නා විශ්වාසනීයව පන්දු පහර එල්ල කළා. තවමත් මැනවි නිදිරි පාදය පන්දුවේ පතිතේ වෙත ගෙනෙමින් පන්දුවේ ගමන් මග හරහා පන්දු පහර එල්ල කළේ වමා පිටිකලුවා. එම ලකුණු 6 සමගම ලකුණු 37 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වෙනවා. සුපුන් සූදානම් ඊළඟ පන්දුව එවර වේගය මදා කඩාල කරමින් යොමු කළ පන්දුවට තවත් ස්ලොග් ස්විප් පහරක් එල්ල කරනවා. එවර ඩීප් මිඩ් විකට් දෙසින් ලකුණු 6ක් හිමි කර ගන්නවා. විශාල හිඩසක් දක්නට ලැබෙනවා මේ ඩීප් මිඩ් විකට් සහ ඩීප් ස්ක්වාලෙක් ක්‍රීඩකයා අතර සමාන්තරව පන්දුව ගමන් කළේ. දැන් ලකුණු 43යි ලකුණු සංඛ්‍යාව. දැන් කෙමෙන් ඔවුන්ගේ ගියරය මාරු කරන්නට උත්සාහ කරන ආකාරය දක්නට ලැබෙනවා වෙනස් බොලොඤ්ඤේ ක්‍රීඩකීන්. උන් බලාපොරොත්තු ලකුණු පූර්ව නිර්මාණය කර ගැනීම උත්සාහ කරන ආකාරයක් මේ පන්දුරේ පන්දු දෙකක් තුල දෙවන්ත 6 පහරවල් දෙකක් එල්ල කරා කවිදිරෝස්ගේ පිටින් දිවෙන සුපුන් කුලරත්න ඒවරත් වේගවත් පන්දු පහරක් එල්ල කරනවා. තවත් ලකුණු 6ක් වුණාට කිසිදු සැකයක් නැහැ. කෝන කලාපුල ඩියලින් ජන්නිතෝදනි වීනස් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු වැඩි කරන ආකාරයේ පන්දු පහරවල් කීපයක් කවිදිරෝස්ගේ පිටෙන් එම ලකුණු 6 සමගින් පෞද්ගලික ලකුණු සංඛ්‍යාව කවිදිරෝස්ගේ ලකුණු 23 දක්වා ඉල නගිද්දී වීනස් බොලොඤ්ඤෝ ලකුණු පූර්ව ලකුණු 49 දක්වා ඉල නගිනවා. ලකුණු 49යි දැන් මාලන් මේ පන්දුරේ පන්දු යන ක්‍රීඩකයා පන්දු 3ක් ඉදිරි 6 පාරවල් 3ක් එල්ලවීමත් සමග දැඩි පීඩනයක සිටින්නේ. මේ මිනිවිට මේ තරඟාවලියේ එක් පන්දුරයක් තුර ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය මේ පන්දුරේ පන්දු 3කදී මේ මිනිටත් ලබා දී අවසන්. සුදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා ආයවර තරමක් පිටේ ඉන්නට ඉවතින් පන්දු යොමු කළේ. ඒ වයිඩ් පන්දුවක් ලෙස තීරණය කරන විට අතිරික්ත ලකුණු දෙකක් එකතු වෙනවා ලකුණු පුරට. ලකුණු 51 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වුණා. කෙමෙන් දැන් අවශ්‍ය ඉලක්කයේ වෙත ගමන් කරන ආකාරය දක්නට ලැබෙන වෙනුස් බොලොඤ්ඤේ ක්‍රීඩකීන් ලකුණු 3 මද වේග පන්දු යන ක්‍රීඩකයා සුපුන් සුදානමානේ වමා පිටිකලුවා නිශාන්ත හමුවේ ඊළඟ පන්දුව ඉවර ඩ්‍රව් පහරක් එල්ල කරනවා. ඊතරම් සාර්ථක පහරක් නොවේ පන්දුව ඇදී යනවා. ලොන් ඔෆ් දෙසට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ඉදිරි පාන්දිට පැමිණ පහර එල්ල කරන්න උත්සාහ කළා. පිටේ යට අග්‍රේ වැදුණු පන්දුව ගමන් කළේ ලොන් ඔෆ් කලාපයට. එම ලකුණ සමගින් කණ්ඩායමේ මුළු ලකුණු තත්ත්වය නගිනවා ලකුණු 51 දක්වා. ලකුණු 51යි දී වෙනවා සුපුන් කුලරත්න. එවර 52යි සමාන 52යි තවත් එක ලකුණක් ලබා ගන්න. ලෝන් ඔෆ් කලාපයට පන්දු පහර එල්ලකමින් ඒ 53 වන ලකුණු 53යි මේ ක්‍රියාත්මක වන්නේ 4 වන පන්දුරය. මම හිතන්නේ මාලන් දැන් සටනක් ලබා දී හැකි ලකුණු පූර්වක් කොන් නිර්මාණය කරගත්තා. ඔගේ පන්දු බලෑනිය සමග අද නවුන් සටන් කාමේ ලකුණු පූර්වක් නිර්මාණය කරමින් තිබෙන්නේ. දෙවෙනවා සුපුන් ඊළඟ පන්දුව එවර වේගය අඩාල කරමින් යොමු කළ පන්දුව කල්තියාම හඳුනාගත්තා වමා පිටිකරුවා. ඉතාමත්ම මැනවින් පන්දු යවන්නව අධ්‍යයනය කරමින් සාර්ථක ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පහරක් එල්ල කළේ. වයිඩ් ලොනෝන් දෙසින් ලකුණු 6ක් හිමි කර ගන්නවා. නිශාන්ත වීරකෝන්ගේම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 59 දක්වා වැඩි කර ගන්නවා. පන්දුව රාතරක් අවසන් ලකුණු 59යි කඩලු දෙකක් බිඳ වැටි කණ්ඩායම් 15ක් මෙවන විට මේ
මේ තරගමාලාවේ තරග කරන්නට සෙලියා පදිංචි තහවුරු කරගෙන තිබෙනවා. මිස්තුපුන්ගේ පන්දු වාරය මේ තරගයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්ුනේ ලකුණු 28ක් ලබා ගන්නට සමත් වුණා. ප්‍රබල පීඩනයකින් සිටින විට මුල් පන්දු යවන්නන් කීප දෙනා හොඳ පාලනයකින් පීඩනයකින් පන්දු යවන්න විට තුන්වන පන්දු යවන්න තරමක් දුර්වල පන්දු වාරයක් යොමු කළේ. දිනේෂ් කැඳවා තිබෙන අවසන් පන්දුරේ ක්‍රියාත්මක කිරීමට මම හිතන්නේ වීනස් පැස් ඇස් කණ්ඩායමේ සංවිධායක මණ්ඩලයේ සතුට තිබෙනවා. ක්‍රීඩකෙක් අද දිනේදී වහුගල්ල ලකී කුල් ක්‍රීඩකයන් සමගින් නත්තල් බැඳගෙන තිබෙන හොඳ පන්දුවන්නෙක් වමතින් මේකින් පන්දු ක්‍රියාත්මක කරන ක්‍රීඩකේ දුර්වල පුල්ටෝස් පන්දුවක් එල්ලවන්නේ වර නිපන්දුවක් සංඥා වී තිබෙනවා. ප්‍රධාන නිශ්චකාරවරයාගේ දැන් ප්‍රී හිට් අවස්ථාවක් ක්‍රියාත්මක වෙනවා. මේ තරගාවලියේ ප්‍රථම ප්‍රී හිට් අවස්ථාව නැත්නම් නිදහස් පාර ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති මාලාවන් අනුව නිදහස් පාරට අවස්ථා 4කදී පිතිකරුවෙක් දැවියාමක් සිදු හැකි. දුවද්දී දවාලීම, පන්දුර දෙවරක් පහර දීම, පන්දු අතින් නැල්ලීම, පන්දු රැකීමට බාධා කිරීම යන අංශ 4ම සිදු නොකරනවා නම් නිශාන්ත වීරකොණ්ඩ තවදුරටත් කඳුල්ලේ රැඳී සිටීමට අවස්ථාව මාලන. සුදානම් දිනේෂ් left arm round the wicket අන්තේ දර්ශනීය left down drive පහරක් කෙල්ල කරන අය උඩ පන්දුවක් බවට පත් වුණත් නිදහස් පහරක් කෙල්ල කළේ වමත් පිටිකරුවා එක ලකුණක් එකතු කර ගන්නවා ලකුණු පූර්වට ලකුණු සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 62 දක්වා වැඩි කර ගන්නට සමත් වෙනවා ලකුණු 62යි ලකුණු සංඛ්‍යාව යනුව තරගාවලියේ මෙතෙක් පැවැත් වූ තරග අතරින් කණ්ඩායමක් එක්කිනිමක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය මේ වෙනට වීනස් බොලොන්යෝ ක්‍රීඩකයන් ලබාගෙන දිවෙනවා. දිනේෂ් පාදක ආවිදු හිරෝස් ඒවරත් අලංකාර පන්දු පාරෙල්ල කරන්නේ පසුපස පාදයට ගොස් පිත්තේ පූර්ණ මූණත යොදා ගනිමින් පිත්තේ පූර්ණ මූණත පාද චලනයේ කල්යල් මැනීම ස්ථානගත කිරීම යන අංශ 4ම සාර්ථක වූ අලංකාර පන්දු පාරක් කවින්දිරෝස්ගේ පිත්තෙන් කවින්දිරෝස්ගේ තරගයක් බවට මේ තරගයේ මාලන උපත් කරගෙන එම ලකුණු ඇස්සමගින් ලකුණු 68ක් 68න් 32ක් කවින්දිරෝස්ට තනිය තීන්දුවක් දෙයක් කරමින් තිබෙනේ වමත් පිටිකරුවා සුදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා එවර ලෝ ෆුල්ටර්ස් පන්දුවටත් පසු පාදයට යමින් පහර එල්ල කරන්නේ පන්දුව ඇදී යනවා ෆයින් ලෙග් දෙසට එක ලකුණක් ලැබෙනවා. ඔබ හොඳින් අධ්‍යයනය කළොත් මේ වමත් පිටිකරුවා බොහෝ විට උත්සාහ කරන්නේ පසු පාදයට යමින් පන්දු පහරවල් එල්ල කරන්න හරි ශක්තිමත් ඔහුගේ පසු පාදය තුල මේ වමත් පිටිකරුවා යන දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 69ක් දක්වා වැඩි කරගෙන අවසන් දිනේෂ් සුදානම් මාන්නේ මීළඟ පන්දු යොමු කරන්නට වමත් පිටිකරුවා නිශාන්ත වීරකෝන් හමුවේ එවරත් ලොෆ්ටඩ් ඔෆ් රයි පහර එල්ල කරනවා ඊළ නගිනවා පන්දු උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා ආයත් නිපන්දුවක් ලෙසයි සටහන් වන්නේ අනුව අතිශය දුර්වල පන්දු යැවීමක නිරත වන විට වාසනාවන්ත පිටිකරුවෙකු බවට පත්ව තිබෙනවා. දැන් නිදහස් පහරක් ලැබී තිබෙන්නේ වමත් පිටිකරුවා කවිදු ඉරෝෂ්ට කෙසේ වෙතත් ඔහු දැන් සීමාවෙන් නික්ම ගොස් නවක පිටිකරුවෙකුට අවස්ථාව උදා කර දෙනවා මේ තනනිල්ල පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන්නට යනුව රෂීඩ් කුඩා පිටියට සම්බන්ධ වන්නේ පන්නව PYC ක්‍රීඩා සමාජයෙන් සැහැල්ලු පන්දුවට අත්පොත් ලැබූ ක්‍රීඩකයා වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ අති භයානකම පිටිකරුවෙකු බවට පත්ව තිබෙනවා. මේ පන්දුරේ පිට නිදහස් පහරවල් දෙකකට ක්‍රියාත්මක වීම මත දැන් නවක පිටිකරුවා මොහමඩ් රිෂාඩ් පන්දුවට පහර දීමට තිබෙන පිටිකරුවා තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් හිතුව නිසා සමාජික සෑල්ලු මොහමඩ් රාෂිඩ් සමාන මොහමඩ් රාෂිඩ් ඒකත් පාරක් එල්ල කරනවා ඒවර උඩ පන්දුවක් ලෙස ඇදෙනවා උඩ පන්දුව ගැනීමට ප්‍රබල උත්සාහයක් කෙසේ නමුත් හිතුවතුනි ලකුණු එකක් ලකුණු පූර්වට උඩ පන්දුව රැක ගැනීමට මේ කුඩා ක්‍රීඩකයා උත්සාහ සිදු කළත් රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ලකුණු 72ක් ලබාගෙන මාලන් එක් තරගයක් තුල කණ්ඩායමේ කිනිමක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය මේ විදිහට වීනස් ක්‍රීඩකයන් ලබාගෙන ලකුණු 72යි ලකුණු සංඛ්‍යාව සුදානම් මාන්නේ සිය සීමාවේ සිට පන්දු යොමු කිරීම සඳහා දිනේෂ් වමතින් මද වේග පන්දු යන ක්‍රීඩකයා එවර පහරක් කෙල්ල කරන්න උත්සාහ කළා සාර්ථක නැහැ කෙසේ වෙතත් අන්තය ලබා ගන්නවා දකුණු පිටිකරුවා මුල් පන්දු කීපයෙන් පස්සුව මේ වමත් මද වේග පන්දු යන ක්‍රීඩකයා තරමක් සාර්ථක පන්දු කීපයක් යොමු කළේ. වෙනස් ෆෑන්ස් ෆැමිලි චැලෙන්ජ් ට්‍රොෆි 2025 තරගමාලාව තුළ ඔබ අප රැඳී සිටින්නේ සීනිගම ශ්‍රී විමල බුද්ධි ජාතික පස්වල් ක්‍රීඩා පිටිය තුළ ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රීඩා පිටිය අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන ක්‍රීඩා පිටියක්.
ඓතිහාසික ක්‍රඩා පිටියක් ක්‍රඩාල් මිත්‍රවනි සුදානම්න්නේ left arm over the wicket අන්තයෙන් මීළඟ පන්දුව එවරලා ෆුල්ටස් පන්දුවට left down right පහරකට උත්සාහ කළ උඩ පන්දුව රැක ගන්නවා සුරකිවේ යනු තවත් විකට්ටුවක් දැන් අහිමි වෙනවා වෙනුස් බොලොන්ජි ක්‍රීඩකීට මුලක්කුණු සංඛ්‍යාව ලකුණු 72යි මේ ඓතිහාසික ක්‍රඩා පිටිය පිළිබඳව සඳහන් කරන විට වඩා වටිනාකමක් තිබෙන්නේ සැහැල්ලු පන්දුවට වඩා බොහෝ දෙනාගේ අවධානය හිමි කරගත් එතික් මෙතෙක් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සංවිධායක මණ්ඩලයේ නාම පූර්වක සවි කර තිබෙනවා සෑම කණ්ඩායමකටම ආරාධනා කරනවා ඔවුන්ගේ සමූහ ඡායාරූපය ලබා ගැනීමට පැමිණෙන ලෙස පන්දු 30යි ලකුණු 73යි මාල නිලක්කය ප්‍රථම පන්දුරේ ක්‍රියාත්මක කිරීමට පන්දයම සදා කැඳවා තිබෙන්නේ තරංග පැතුම් තරංග සූදානම් පන්දු යොමු කිරීම සඳහා ආරම්භක පිදිකරුවන් ලෙස ක්‍රඩා පිටියට සම්බන්ධ වී තිබෙන්නේ සුපුන් සමග සචින්ත පිතිකරණී නිමාරම්භ කර තිබෙන්නේ තරංග දිවෙනවා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් ප්‍රථම පන්දුවට මාලංකාර පහරක් කෙල්ල කරමින් පන්දුව ස්ථානගත කළා මැනවින් පදයෙන් පන්දුව නතර කරනවා තරමක් වයිඩ් මිඩල් දෙසට වන්නට පන්දුව ඇදී ගියේ ලකුණු දෙකක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. ඉතාමත්ම නිවැරදිව පන්දුව නතර කළ පදයෙන් පන්දුව රකින්න ක්‍රීඩකයා ලකුණු දෙකකින් ලකුණු පුරව ආරම්භ කරන මේ අනෙක් අන්තයේ සිටින පිතිකරුවා මනුෂ්‍ය නානයක්කාරකයකට තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙස අභිෂේක ලැබුවේ මේ පන්දුර පහර දීම නන් ස්ට්‍රයික් එන්නේ කිසින සචින්ත ලක්ෂාන් අති විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් සෑලු පන්දුර ආවේවර පුල් පාරක් එල්ල කරනවා සුපුන් කුලරත්නගේ පිටෙන් පන්දුව ඇදියනවා ඩී පිස්කාලේ කලාපවලට කළුරු රකින්න ක්‍රීඩකයා දිව්ගොස් පන්දු නතර කර ගන්නවා කළුරු රකින්නේ හතරේ සීමාවටම දිව ගියා මාලන් මම හිතන්නේ කළුරු රකින්නා ලෙස සිටියේ තිරින තිල සමරතුංග නිශාන්ත වීරගොන් ෂෝට් ලික් කලාපේ පන්දුරක් මෙන් සිටින ක්‍රීඩකයා වේගෙන් දිව ගියා නියත ලකුණු 4ක් ලකුණු 2කින් නතර කරා මා හිතන්නේ තවම මේ පන්දු යවන්නාගේ පන්දු ස්ථානගත කිරීම සම්බන්ධයෙන් තිල සමරතුංග සෑහීමකට පත්වන්නේ නැහැ. ඔහු දැන් මිඩ් විකට් කලාපේ පන්දුරක් ඉන ක්‍රීඩකයා ෂෝට් මිඩ් විකට් කලාපේට කැඳවා ඩිපිස්කාලේ කලාපේට පන්දුරක් ඉන්න නිශාන්ත වීරගොන් කැඳවනවා. ආක්‍රමණශීලී මා හිතන්නේ පිටි කරන රටාවක්. පන්දු පිටි ආක්‍රමණශීලීව සකසමින් දැන් රවුන්ඩ් ද විකට් ආකාරයෙන් සූදානම් වන්නේ මීළඟ පන්දුව පන්දු අක්කවරත් යොමු කරේ බ්ලොක් හෝල් එක තුලට පන්දු යොමු කරන විට තරමක් පිට ඔෆ් සම්ප් එක දෙසට හරවමින් පන්දු පහර එල්ල කළේ පොයින්ට් දෙසට පන්දුව ගමන් කරන විට පහසුවෙන්ම එක ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. ඒ ලකුණ සමගම ලකුණු 5 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වුණා. ප්‍රථම පන්දු වාරය පවර් ප්ලේ පන්දු වාරයක් ලෙස පැවැත්වෙන නිසා ක්‍රීඩකීන් පන්දුවෙන් පන්දුවට ඔවුන්ගේ ස්ථානගත කිරීමේ වෙනසක් සිදු කරනවා. මේ වමත් සහ දකුණත් පිදිකරුවන් ක්‍රීඩා කරන නිසා තරංග සූදානම් මීළඟ පන්දුව දර්ශනීය පහරක් ප්‍රදර්ශනාත්මක ෆ්ලික් පහරක් එල්ල කළේ ප්‍රියකරාල් මිත්‍රවනි පාදයේ දෙසින් ලැබුණු පන්දුවට පියකරු පන්දු පහරක් එල්ල කළේ මේ දක්වා මේ ක්‍රඩා පිටේ එල්ල කළ අලංකාරම පන්දු පහර සිත් ගන්නා සිළුම පන්දු පහර දේවතාවක් නැරඹිය යුතු පන්දු පහර එල්ල කළේ දකුණත් පිදිකරුවා මෙවන් ආකාරයේ පන්දු යවන්නෙකුට මෙවන් ආකාරයේ පහරක් එල්ල කරන විට උසස් මානසිකත්වයක් ලැබෙනවා මේ දකුණත් පිතිකරුවාට. තමත් විශිෂ්ට පන්දු පහරක් එල්ල කරා වරත් වේගවත් පන්දු පහරකට උස්ස උඩ පන්දක් ලෙස දුගුණේ මා හිතන්නේ බොහෝ දුරට ආතහැරියා උඩ පන්දුව මේ පන්දු රකින්න ක්‍රීඩකයා අතහැරියේ මේ තරගයේද කියන ප්‍රශ්නාර්ථය මාගේ ඊට හේතු මේ කුඩා ක්‍රීඩකයා ඊටමත්ම ප්‍රබල පිතිකරුවෙක් ඉදොතුනි ලකුණක් ලබා ගැනීමට පවා අවස්ථාවක් තිබුණා. ඔහු දිව ගියේ නැහැ. ඔහු සිතුවේ ක්‍රීඩා පිටේ නිවත් වූවා කියා කෙසේ නමුත් ඔහු වාසනාවන්ත පිතිකරුවෙක් බවට පත් වෙනවා. මේ කඩුල්ල දවා ගැනීමට තිබුණු අවස්ථාවක් රාෂිඩ්ගේ දුර්වල පන්දු රැකීම මත දැන් පන්දු රැකීමේ වෙනසක් සිදු කරමින් රාසික්ව ලෝන් ඔෆ් කලාපයේ සිට එක්ස්ට්‍රා කවර් කලාප වලට කැඳවනවා. මෙවැනි ආකාරයේ උඩ පන්දුවක් අතහැරීම සමාව නොදිය යුතු වරදක්. බෙවන්නක්කාරේ වෘත්තීමේ මට්ටමේ ක්‍රීඩකීන්ගේ නෙවන් දේවල් සිදු නොවිය යුතුයි. තරගයක් හැල්ලුවට නොගත යුතුයි. නිරන්තරයෙන් තමයි ක්‍රීඩා කරන තරගය ඒ පිළිබඳ වැඩි අවධානයක් ලබා දිය යුතුයි. සුදානම් පැතුම් තරංග මීළඟ පන්දුව යොමු කිරීම සඳහා ආයවර ඔෆ් ස්ටම්ප් එකේ දෙසට බරව පන්දුව යොමු කරන්න උත්සාහ කළේ වයිඩ් පන්දුවක් ලෙසට තීරණය කරන විට අතිරික ලකුණක් එකතු වෙනවා ලකුණු පුරුවට. ඉතාමත් අපූර්ව පන්දු පහරවල් දෙකක් එල්ල කළේ මේ සටන් කාමී දකුණත් පිතිකරුවෝ පිළිබඳව අබෝ ප්‍රේක්ෂකීන් විශ්වාසය තබා තිබෙන විට ඒ විශ්වාසය මල්පල ගන්වන ආකාරයේ පන්දු පහරවල් දෙකක් එල්ල කළේ. සුදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා
එවරත් වේගවත් පහරක් එල්ල කරනවා. එවරත් උඩ පන්දුවක් ලෙස ඇදී යන්නේ රෂීඩ්. රැක ගන්නවා. එවර සුරකිව තමාගේ වරද නිවැරදි කරගන්නට අවස්ථාවක් උදා වුණා. ඒ අවස්ථාව නිවැරදි කරගත්තම කල්පනා කළේ පන්දුව මොහමඩ් රෂීඩ් සිටින දිශාව සොයාගෙන යනවාද පිළිබඳව. ඒ අනුව දැන් ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා. මම හිතන්නේ ඔහුටම අවස්ථාවක් ලැබීම දයූපගත සිදුවීමක්. ඔහු අතින් ගිලුණු උඩ පන්දුව නැවතත් රැක ගැනීමට ඔහුටම අවස්ථාවක් ලැබුණා. එවර රාසික් සාර්ථක වුණා යනුව ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා. උංගල්ල ලකි කූල් කණ්ඩායමේ දැවි යන ක්‍රීඩකයා සතින්ත ලක්ෂාන් ලකුණු 6කට ක්‍රීඩා පිටින් ඉවත් කරනවා. දිනයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ක්‍රීඩා පිටින් ඉවත් වන්නේ. දැන් නවක පිටිකරුවා අංජු පන්දුර පහර දීමට පැමිණ තිබෙන ක්‍රීඩකයා අංජු කලගොඩ සමගි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා අද දිනේ අවුංගල්ල ලකි කූල් ක්‍රීඩකයන් සමගින් අත්වැල් බැඳගෙන තිබෙනවා. ලකුණු 12යි පන්දුරේ අවසන් වෙන්නේ. තවත් ලකුණු 61ක් පන්දු 24ක් තුලදී පන්දුරේකට ලකුණු 15.25ක දල වේගයක් මේ පන්දුවේ මේ බලහැණිය අමුවේ මේ ලබා ගැනීමට අපහසුයි මාලන්. දැනවුන්ගේ පන්දු බලේනිය සවිමත් කරන්නට තවත් අපූර්ව පන්දු යවන්නේ අද දිනේ සංචිතයට කැඳවා තිබෙනවා. දකුණු මධවේග පන්දු යවන්න සබරගමු ලයන්ස් ක්‍රීඩකයන් සමගින් ක්‍රීඩා කළ ක්‍රීඩකයා දැන් පැමිණ තිබෙනවා. මොහන් රාජපක්ෂව ආදේශ කරනවා දෙවන පන්දු ආරේ යොමු කරන්නට. දකුණු තිල් මධවේග පන්දු යවන්න පන්දු සංකලනයක් සහිත පන්දු යවන්නේ සුදානම් මාන්නේ සිය සීමාවේ සිට පන්දු යොමු කරන්නට. මොහන් රාජපක්ෂ සූදානම් හිස්වැසුමක් සහිතව පන්දුව ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩාවේ නීතිය අනුව පිටිකරුවා අකමැති නම් හිස්වැසුම ගැලවිය යුතුයි. නමුත් ඒ ප්‍රශ්නයක් නොවන බව තමයි පෙනී යන්නේ. දිවන පන්දුවක් එල්ල කිරීම සපයගත් පහරක් එල්ල කරන පිටේ පිටාග්‍රෝදර පන්දුව ඇදී යනවා. සමරතුංග කඩුළු රකින්න දිවගොස් පන්දුව නතර කරනවා. සහායක විනිශ්චයකාරවරයා ඒ නිපන්දුවක් ලෙස සංඥා කර තිබෙනවා. යන අතිරේක ලකුණකින් ලකුණු පූර්විලා නැගිද්දී තවත් ප්‍රීට් අවස්ථාවක් ක්‍රියාත්මක කරනවා. මේ තරගයේ තුල මම හිතන්නේ ලකුණු පූර්ව ලකුණු 15 දක්වා නගින ප්‍රීට් අවස්ථාවක් ක්‍රියාත්මක වීම මත දැන් පිටිකරුවාට අවස්ථාව තිබෙනවා යම්කිසි විශ්වාසයක් ගොඩනගා ගැනීමට මාලනි. දුර්වල පන්දුවකින් පන්දු යැවීම ආරම්භ කළේ රාජපක්ෂ. යano මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 15යි මුල් ලකුණු සංඛ්‍යාව. සුදානම් මාන්නේ සිය සීමාවේ සිට පන්දු යොමු කිරීම සඳහා දකුණු තේන් මදවේග පන්දු යවන රවුන්ඩ් ද විකට් අන්තෙන් ආයවර ඩ්‍රව් පහරක් කෙල්ල කරන අපිට පිට තාග්‍රේ දැවඩ පන්දුව ෂෝට් තර්ඩ් මෑන් දෙසට ගමන් කරන විට පහසුවෙන් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් දක්වා වැඩි කරගෙන අවසන් ලකුණු 16යි මුල් ලකුණු සංඛ්‍යාව. රාජපක්ෂ බර ඥානාන්විත පන්දුවක් යොමු කළේ තරමක් වයිඩ් යෝක පන්දුවක් ලෙසින් පන්දුව යොමු කරන්නට උත්සාහ කළේ. ලකුණු 16යි ලකුණු තත්වය ලකුණු 16යි ලකුණු පූර්ව පන්දුර පහර දෙමින් සිටින අවුංගල ලකි කුල් ක්‍රීඩකයන් හඹා යන්නේ ධර්මක් අපහසු ඉලක්කයක් මාලන් ලකුණු 73ක්. ඊට හේතුව මේ පන්දු යයි මේ බලන්නේ තමත් ප්‍රබල පන්දුයි බලන්නේ. ඒවරත් දුර්වල කඩුරු රැකීම සමරතුංගගේ අද දිනේ සමරතුංගට පන්දු රැකීමේදී වේගයෙන් දිව යාමට සිදුව තිබෙනවා. ඔසිනා මුසුමුණින් ගමන් කර පන්දු බාර දෙනවා. අතිරේක ලකුණු 3ක් ලැබෙනවා. ලකුණු පූර්වට එකතු වන්නේ කණ්ඩායමේ 19 ලකුණු 19යි මාලන් අවුංගල ලකි කුල් ක්‍රීඩකයන්. තවමත් දෙවන පන්දුවාරය තුළ ඔවුන් සිටින්නේ ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය සාමාන්‍යයෙන් හොඳින් රඳවාගෙන යාමට දැන් සමත්ව තිබෙනවා. මේ දුර්වල පන්දු කිහිපයක් යොමු කළා මේ පන්දු යන ක්‍රීඩකයා. අංජු අංක 3 පිටිකරුවා ලෙසින් පැමිණීමේ තරගමාලාව තුළ අංක 3 පිටිකරුවාට සුවිශේෂී ස්ථානයක් ලැබෙනවා. පන්දු 30ක තරගයක් නිසා මේ අංක 3 ස්ථානය ඇන්කරෝල් එක බඳු නැංගුරුම බඳු ස්ථානයක් ඔහු වටා සෙසු ක්‍රීඩකයන් ගොඩනැගිය යුතුයි. සුදානමාන්නේ දකුණු තින් මදවේග පන්දු යන ක්‍රීඩකයා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන්නට දකුණු පිටිකරුවා අංජු හමුවේ පන්දුවක් නැවතත් ඔෆ් ස්ටම්ප් එක දෙසින් යොමු කළ පන්දුවට ස්ක්වාඩ් රව් පහරකට වෑයම් කළේ පිටතාග්‍රේ වැදුණු පන්දුව බෑක්වර්ඩ් පොයින්ට් කලාපයට ගමන් කරන විට පහසුවෙන්ම ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ඒ 20 වන ලකුණු පුරවඩක තුනේ ලකුණු පූර්ව නගිනවා.
ලකුණු 20 දක්වා ලකුණු 20යි ලකුණු පූර්ව පන්දුර පහර දෙමින් සිටින අවුංගල ලකී කූල් ක්‍රීඩකයන් ලකුණු 53ක් ලබා ගත යුතුයි මේ තරගයේ ජයග්‍රහණය කිරීමට. පන්දු යවන ක්‍රීඩකයා මොහන් රාජපක්ෂ මේ පන්දුරේ පන්දු දෙකක් තුල ලකුණු 8ක් ලබා දී තිබෙන වයිට් පන්දු නිපන්දු මේ පන්දුරේ ක්‍රියාත්මක වීම මත මේ පන්දු යවන ක්‍රීඩකයා තවත් පන්දු කීපයක් ක්‍රියාත්මක කළ යුතු මේ පන්දුරේ අවසන් නිමට තිබෙනවා. අයවර සුපුන් කුලරත්න වේගවත් පන්දු පාරක් එල්ල කර උඩ පන්දුවක් ලෙස උඩුගුවනේ තරංග උඩ පන්දුව රැක ගන්නවා. ඒ සමගින් අවුංගල්ල ලකී කූල් කණ්ඩායමේ තවත් කඩුල්ලක් බෙද වැටෙනවා. මුළු ලකුණු පූර්ව ලකුණු 20 දී ලකුණු 20යි කඩුළු 2යි මාලක. ලකුණු 20යි කඩලු දෙකක් මිද වැටි. දැන් තරගයේ පාලනය Tamanගේ අතට ගන්නට උත්සාහ කරමින් තිබෙන වෙනස් බොලොඤ්ඤේ ක්‍රීඩකයන් මේ තරගය තුළ මුල් පන්දු වාර කීපේ ක්‍රියාත්මක වන විට තරගයේ ඉදිරියෙන් සිටියේ ලකී කූල් අහුංගල්ල ක්‍රීඩකයන් කෙසේ වෙතත් ඔවුන්ගේ සිව්වන පන්දු වාරය තුළ ඔවුන්ගෙන් තරගය තරමක් ගිලිහුණා. පන්දු යවන්නාගේ තිබූ දුර්වල පන්දු යැවීම තුළ ලකුණු 28ක් ලබා ගන්නට බොලොඤ්ඤේ ක්‍රීඩකයන් සමත් වීමත් සමග තරගයේ ඉදිරියට පැමිණෙන්නට වෙනස් බොලොඤ්ඤේ ක්‍රීඩකයන්ට හැකියාවක් ලැබුණා. දැන් සුදානම් රාජපක්ෂ කාලයකට පසු සියතිත සංගයන් සමග එකතුව තරග කරමින් තිබෙන්නේ. රයිට් ආම් ඕවර් ද විකට් අන්තිම දිවිනෝ ඊළඟ පන්දුව යොමු කරන්නට එවර දර්ශනී පහරක් එල්ල කාට උත්සාහ කළත් පිටේ හරියාකාරව පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. කල්යල් බැලීමේ තරම නිවැරදි නැහැ. පිටේ උත්සාහ කළේ ෆ්ලික් කිරීමකට කෙසේ වෙතත් පිටේ පිටත අග්‍රයේ දැවටුණු පන්දුව සුරේක්ෂව උඩ පන්දුවක් බවට පත් කර ගන්නවා. තාරක මදුසක් යනුව තුන්වන විකට්ටුව දැන් බිඳ වැටෙනවා. පන්දුවට පහර දෙන ලකී කූල් අහුංගල්ල කණ්ඩායමේ ලකුණු 20යි කඩලු 3යි ලකී කූල් අහුංගල්ල ක්‍රීඩකයන් තරමක් අසිරු තත්ත්වයක සිටින්නේ. උන් තවත් ලකුණු 53ක් ලබා ගත යුතුයි මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. නවක පිටිකරුවා සත්සර පන්දුර පාර දීමට පැමිණෙන ක්‍රීඩකයා මේ තවමත් පාසල් වයසේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා මෙවර වාර්ෂික ක්‍රිකට් තරගය නියෝජනය කිරීමට බලාපොරොත්තු වෙන පසුවන ක්‍රීඩකයෙක් මේ පන්දුර පහර දීමට පැමිණ තිබෙන්නේ. අත්දැකීම් බහුල අද දිනේ කලමනාකරුවා ලෙස කටයුතු කරන මේ කණ්ඩායමේ මොහන් රාජපක්ෂ අධ්‍යක්ෂුන් බහුල ක්‍රීඩකයා මේ කුඩා ක්‍රීඩකයාගේ ප්‍රථම පාන්දුර ආලංකාර පන්දු පාරක් එල්ල කරනවා. රාජපක්ෂට එරෙහිව මිඩ්විකට් කලාපවලට එළින් නොපදින පුල්ටෝස් පන්දුරේ ලකුණු ඇස්සමගේ මුල් ලකුණු තත්ත්වය ලකුණු 26 දක්වා ලඟිනවා. ලකුණු 26යි ලකුණු සංඛ්‍යාව ඉතාමත්ම මැනවින් පන්දු පහරවල් එල්ල කරන අවමත් පිටිකරුවා ලෝ ෆුල්ටෝස් පන්දුව පිටතට ලබාගෙන මැනවින් පන්දු පහර එල්ල කරන විට දැන් ලකුණු 26යි ලකුණු සංඛ්‍යාව වර හොඳ පන්දුවක් යොමු කළේ ඩ්‍රයිව් පහරක් එල්ල කරන පන්දුව ඇදී යනවා ලොන් ඔෆ් කලාපෙට ඉදිරි පාදයට පැමිණෙමින් මනරම් පන්දු පහරක් එල්ල කළේ එක ලකුණක් සමගින් ලකුණු පූර්ව ලකුණු 27 දක්වා වැඩි කර ගන්නට සමත් වුණා. මහන් රාජපක්ෂ තරමක් දුර්වල පන්දු කීපයක්ම යොමු කළා මේ පන්දු වාරය තුල. ලකුණු 27යි ඒ අනුව මේ පන්දුරේ විනිශ්චයකරුවන්ට නිවේදකවරුන්ට ලකුණු සටහන් කරුවන්ට වැඩ අධික පන්දුරයක් නිවා දක්වේ. මොහන් රාජපක්ෂ නව පන්දුරේ ක්‍රියාත්මක කිරීම සඳහා දුලංග රුක්ෂාන් කැඳවා තිබෙන ක්‍රීඩකයා හිතවතුනි මේ කතරගම එක්ස්ප්‍රස් යනාමයෙන් හඳුන්වනු ලබන ක්‍රීඩකයා මේ ප්‍රදේශීය නෑකම් කියනවා. ජාත්‍යන්තරයෙන් බිව් රත්ගම එක්ස්ප්‍රස් ඒ වගේම පාකිස්තානෙන් බිවුණා රාවල්පින්ඩි එක්ස්ප්‍රස් දැන් සයි සමාජික සෑල්ලු පන්දු රාමුව තුල කතරගම එක්ස්ප්‍රස් යනාමයෙන් හඳුන්වන දුලංග රුක්ෂාන් කැඳවා තිබෙනවා. වමත් පිටිකරුවා සස්සරට එරිවැදි වෙනවා. රයිට් ආමෝදි කට්ටා කඩවේගය වැඩි කර මෙල්ල කරන පන්දු ආලංකාර පන්දු පාරක් ලකුණු 6ක් ලබා ගන්නවා. සස්සරගේ පිට ක්‍රියාත්මක වන මේ කුඩා ක්‍රීඩකයා අලංකාර 6 පාරවල් දෙකක් මාලෙන් ප්‍රබල පන්දයවන්නන් දෙදෙනෙකුට ඉතාමත් මැනවින් කල්යල් බැලීම සිදු කළා ෆුල්ලෙන් පන්දුවට. තාක්ෂණයේ මැනවින් පිළිබිඹු කළ පන්දු පහරක් එල්ල කළේ වමත් පිටිකරුවා. ලකුණු 33 දක්වා දැන් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වෙනවා. දකුණත් මද වේග පන්දු යන අයවර රවුන්ඩ් විකට් අන්තයෙන් ඊළඟ පන්දුව එවරත් පුල් පහනක් එල්ල කරනවා. එවර කල්යල් බැලීමේ තරම නිවැරදි නෑ. උඩ පන්දුව රැක ගන්නට තරංග උත්සාහ කළා. හැකියාවක් ලැබුණේ නෑ. උඩ පන්දුව රැක ගන්නට මේ පන්දු යවන්න දෙදෙනා පන්දු රකින්න දෙදෙනා අතර සංනිවේදනයේ කමියුනිකේෂන් එක මදකට බිඳී යාම තුල උන් දෙදෙනා අතර විශ්වාසයක් තිබුණේ නෑ. කුමන ක්‍රීඩකයා උඩ පන්දුව රැක ගන්නවාද යන්න පිළිබඳව තරංග වේගයෙන් පැමිණියත් උඩ හැකියාවක් ලැබුණේ නෑ. උඩ පන්දුව රැක ගන්නට අවසරයෙන් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම ලකුණු
ලකුණු 34යි මාලන් ලකුණු පූර්ව තවත් පන්දු 16ක් තුල ලකුණු 39ක් ලබා ගත යුතුයි. තරමක් අපහසු ඉලක්කයක් දිවෙනවා පන්දු එල්ල කිරීම සඳහා අංජුටේරිව යලිත් වයිට් පන්දු. මම හිතන්නේ වීනස් ක්‍රීඩකයන් වයිට් පන්දු නිපන්දු ක්‍රියාත්මක කරමින් අතිරේක පන්දු සංඛ්‍යාවක් වැය කරා. මේ තරගමාලාවේ දුර්වලතම පන්දු ගැවීම ඔවුන් සිදු කළේ මේ දක්වා වයිට් පන්දු නිපන්දු බොහොම අඩුවෙන් යොමු කළේ සෑම කණ්ඩායමක්ම මේ තරගය තුළ වැඩි වයිට් පන්දු සහ නිපන්දු සංඛ්‍යාවක් යොමු කළ වෙනස් ක්‍රීඩකයන් සූදානම් ඊළඟ පන්දු යොමු කරන්නට එවර ඩ්‍රව් පහරක් එල්ල කරන පන්දු ඈදී යන වයිට් මිඩෝන් දෙසට වන්නට එක් ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. එම ලකුණ සමගම දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 36 දක්වා වැඩි කර ගන්නවා. තියුණු තරගයක් බවට පත්වෙවි මේ වමත් පිටිකරුවා පන්දු හොඳින් දකින ක්‍රීඩකයා ඔහු මේ ඉතිරි පන්දු කීපය තුළ එක් විශාල පහරක් දෙකක් එල්ල කළහොත් මේ තරගයේ තරමක් අවදානම් වන්නටත් ඉඩ කඩ තිබෙනවා ප්‍රබල වේනෝස් බොලොඤ්ඤ ක්‍රීඩකින්ට. සූදානම් ඊළඟ පන්දුව ආයවර පන්දුවේ ගමන් මග හරහා පන්දු පහර එල්ල කරන්නට උත්සාහ කළත් ඥානාන්විත පන්දුවක් යොමු කළේ ගුල්ලෙන්ති පදිත පන්දුව සිව් පිළිතුරු දෝලනයක් දක්වන්න ලැබුණා. තරමක් පහතින් පන්දුව ගමන් කළේ තුලංග රුක්ෂාන් වේගයෙන් පන්දු ක්‍රියාත්මක කරන මේ පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන නිසා මේ පන්දුර පහදන පිටිකරුවන්ට වේගයේ ප්‍රශ්නයක් නැහැ. ඉසමතු වේගවත් පාරක් එල්ල කරන ඉවරත් ලෝ නෝප් කලාපයට පන්දු යදී යනවා. එම ලකුණ සමගින් කණ්ඩායමේ මුළු ලකුණු පූර්ව නගිනවා ලකුණු 36 දක්වා. ලකුණු 36යි තවත් ලකුණු 37ක් ලබා ගත යුතුයි පන්දු 13ක් තුල පන්දු 13යි ලකුණු 37යි මාලන්. දැන් කණ්ඩායම් දෙකටම අභියෝගාත්මක තරගයක්. එවර සාර්ථක පන්දුවක් වැදගත් පන්දුවාරයේ තීරණාත්මක පන්දුවක් ඉතාමත් හොඳින් යොමු කරන්නට සමත් වුණා යනුව පන්දුවාර 3ක් අවසන් වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 36යි. දැන් තිබෙන තත්ත්වයේ අවසන් පන්දුවාරයේ පෙර පන්දුවාරයේ යොමු කරන්නට සූදානම් වන්නේ සිට නැතිනම් දෙවන අවසන් පන්දුවාරය යොමු කරන්නට සූදානම් වන්නේ මේ පන්දුවාරය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් පෙර අප පැවසු ඩිල්කෝ සුපර් කණ්ඩායමට තිබූ තත්ත්වයේ තිබෙන්නේ මේ තරගයේ අවසන් පන්දුවාරය යොමු කරන ක්‍රීඩකයා පාර්ට් ටයිම් බෝලර් කෙනෙක් හැටියට පන්දු යවන්නක කැඳවන්නට සිදු වුණා. මේ සිටින වේනස් බොලොඤ්ඤ ක්‍රීඩකීන්ට ඔවුන් පිටිකරුවන් 4 දිනකින් සහ පන්දු යවන්නන් 4 දිනකින් සමන්විත සංචිතයක් ඇදවා තිබෙන්නේ. පන්දු යවන්නෙකු සහ පිටිකරු තුනිරියව ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනවා. මේ පන්දු යවන්නට සූදානම් වන ක්‍රීඩකයා තාරක මදුසංක. එයයි ඔවුන්ට තරමක් වැදගත් කාරණයක් බවට පත්ව තිබෙන්නේ. ඔවිට තිලින සමරතුංග සිට නැතිනම් රාශීට පන්දු යවන්නට හැකියාවක් තිබෙනවා. එම නිසා තාරක මදුසංක යවෙන මේ පන්දුවාරය අතිශය විශාල බලපෑමක් මේ තරගයට ඇති කරන පන්දුවාරයක් මේ ජාත්‍යන්තර විචාරකයන් පවසන අන්දමට පෙනටිමේට් පන්දුවාරය යොමු කරන්නට සූදානම් වන්නේ. වැඩි වාසියක් කුමන කණ්ඩායමට අත්වේවිද යන්න තීරණය කරන පන්දුවාරය යොමු කරන්නට සූදානම් වදී නිශාන්ත විරකෝන්ව කැඳවන පන්දු යොමු කිරීම සඳහා තමත් මාපුරු පන්දු යවන්නෙක් මේ පන්දු යවන ක්‍රීඩකයා මගේ මතකය නිවැරදි නම් ගෙවි ගිය සුපර් ෆැෂන් තරගමාලාව තුළ ඔහු වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ නියෝජනය කරමින් අගනා පන්දුවාරයක් ක්‍රියාත්මක කළ යසින්ත කල්දේරාට එරෙහිව එවැගේම මේ පන්දු යවන්න ගෙවි ගිය සීතාවක ප්‍රීමියර් ලීග් තරගමාලාව තුලත් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළා. නිශාන්ත වීරකෝන් කැඳවා තිබෙන්නේ පන්දු යෑම සඳහා. මම හිතන්නේ කලකට පසුව නිශාන්ත වීරකෝන් පිත්තෙන් අතට ගන්නා ක්‍රීඩක අද දිනේ පන්දු අතර අරගෙන තිබෙන ආකාරය. ඒවර හොඳ පන්දුවක් ක්‍රියාත්මක කරන ප්‍රථම පන්දුව එක ලකුණක් ලබා ගන්නවා. එකතු වන්නේ ඒක කණ්ඩායමේ 37 වන ලකුණ. දැන් පන්දු 11යි ලකුණු 36යි ඉලක්කය. මාලන් මේ පන්දුවරය තුල මම හිතන්නේ උන් උත්සාහ කළ යුතුයි අඩුන ගණනේ ලකුණු 10කට අඩුවෙන් මේ පන්දුවරේ ක්‍රියාත්මක කිරීමට. එසේ නොවන්නට අවසන් පන්දුවාරය යොමු කරන ක්‍රීඩකයාට විශාල පීඩනයක් එල්ල වී තිබෙනවා. කිසිවෙතත් මේ සිව්වන වැදගත් පන්දුවාරය අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයාට බාර කළේ පන්දු යොමු කිරීම සඳහා. දකුණු තීන් මද වේග පන්දු යවන ක්‍රීඩකයා සූදානම් මෙවර ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දු යොමු කරන්නට. එවරත් හොඳ පන්දුවක් බ්ලොක් ගෝල් එක තුලට මැනවින් පන්දු යොමු කළා. කලාතුරකින් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළත් ඉතාමත්ම සාර්ථක පන්දු දෙකක් යොමු කළ සිටිනවා. මේ පාර්ට් ටයිම් බෝලර් කෙනෙක්ගෙන් විය යුතු සේවය ඉතාමත්ම හොඳින් සිදු කරන ආකාරය දක්නට ලැබෙනවා. මේ පන්දු යවන ක්‍රීඩකයා ඔහුගේ
අධ්‍යක්ෂ මනාව උපයෝගී කර ගනිමින් මේ යෝන් පිතිකරුවන්ව තරමක් පාලනයකට නතු කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් තරගය දෙපස්සටම විවෘතයි. මේ ඉතිරි පන්දු කීපේ විශාල පහරක් දෙකක් එල්ලුවොත් තරගය නැවතත් කණ්ඩායම් දෙකටම විවෘත වන්නට ඉඩ කඩ තිබෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ හැටියයි ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරයත්යයි අවිනිශ්චිත තරඟ මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළදී ක්‍රියාත්මක වන මේ කුඩා ක්‍රීඩකයා වේගවත් පන්දු යවන්නන් ඉදිරියේ හොඳ හයේ පාරවල් දෙකක් එල්ල කරමින් හොඳ සාර්ථක එවර උඩා පන්දුවක් රඟ ගන්නවා. ආයතන එවර ඉදිරියට පැමිණ වේගවත් පන්දු පාරක් එල්ල කිරීමට උත්සාහ කරත් ඔහුගේ ස්ථානගත කිරීම අසාර්ථක වනවා. ලෝනෝන් කලාපයේ පන්දු රකින්න දුලංග රුක්ෂාන්ගේ දෙයත් මත පන්දු නතර වෙනවා. යනුව මෙතික් වේලා හොඳින් පන්දුර පහර දෙමින් සිටි කුඩා ක්‍රීඩකයා ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. දැන් තත්ත්වය පන්දු 9ට ලකුණු 35ක්. මාලන් දැන් නම් තරමක් අපහසුයි. පන්දු 9යි ලකුණු 35යි. තවමත් කණ්ඩායම් දෙකටම විවෘතයි මේ තරගයේ තරමක් ඉදිරියෙන් සිටියත් වෙනස් බොලොඤ්ඤේ කුඩකින් මේ පන්දු 3ේදී පහරක් දෙකක් එල්ලුවොත් නැවත තරගය කන පිට පෙරලෙන්නට ඉඩ කඩ තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව අවසන් පන්දුව තෙක් මානාවකි පළ කළ නොහැකි අවිනිශ්චිතම ක්‍රීඩාවක්. සුදානම් මාන්‍ය සීමා විසිත දකුණු තින් මද වේග පන්දු යන ක්‍රීඩකයා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් මිලඟ පන්දු යොමු කරන්නට වේගවත් පහරක් එල්ල කරනවා. කල්යල් බැලීම එතරම්ම සාර්ථක නැහැ. පන්දු ඇද යනවා. ඩිප්ස් කාලෙක් දෙසට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නා ශෂිමල් ආමාදුටු කාරණීය මේ තරග මාලාව තුල පන්දුවාර 5 ක්‍රීඩා කරමින් කණ්ඩායමට ක්‍රීඩකයන් 8 දෙනෙක් යොදවා ගන්නා විට සෑම කණ්ඩායමක්ම තරමක පසුබෑමක ලක්ව තිබෙනවා. පීඩනයක සිටින්නේ සෑම කණ්ඩායමක් මේ එක පන්දුවාරයක අඩුවක් වුන්ට තිබෙනවා සෑම කණ්ඩායමක් තුලම. අනිවාර්යයෙන්ම තුන්ගිරියව ක්‍රීඩකයන් කොපමණ වැදගත්ද සයි සමාජික සෑල්ලු පන්දු රාමුවට. මෙන්න මේයි නියම ක්‍රිකට්. සයි සමාජික සෑල්ලු පන්දු රාමුවල පන්දු 2යි 3යි ක්‍රීඩා කරන්නේ පන්දු 30ක් පන්දුර 5ක් ක්‍රීඩා කරනවා නම් ගොඩක් කණ්ඩායම් වලට ඔබ ප්‍රකාශ කරන ආකාරයට පන්දු යවන්නන් 5 දිනකු සොයා ගැනීමට අපහසුයි. හොඳයි මේ තරගමාලාව අවසානයේ දිවාරාත්‍රී තරගමාලාවක් බවට පත්වන විට මේ අපූර්ව විදුලි ආලෝක දහන සැපයුම් කරුවන් පිළිබඳවත් අප සඳහන් කළ යුතුයි. දෙවිනුවර පුරවරේ තරිදු සිල්වා මහත්මයායි මේ විදුලි ආලෝක දහන සැපයුම් කරුවන් ලෙස කටයුතු කරමින් තිබෙන්නේ. සුදානම් ඊළඟ පන්දුව යොමු කිරීමට දිනේෂ් ශමුවේ හොඳ පන්දුවක් වේගයෙන් පන්දුවක් යොමු කළා. පසුපාදේ පහරකට වෑයම් කළා. සාර්ථක නැහැ. ඉතමත් කෙටි කාලයක් තුළ විදුලි ආලෝක දහන සැපයුම් කරුවන් ලෙස සැහැල්ලු පන්දු ඉහළ නාමයක් දිනාගත් මේ විදුලි ආලෝක දහන සැපයුම් කරුවන් ඉතමත් සහනදායී මිල ගණන් යටතේ ඔවුන්ගේ සේවය ඉතාමත් අපූර්වට ලබා දෙන්නට තීරණය කර තිබෙනවා. මිල ගණන් සහනදායී වගේම ඔවුන්ගේ සේවයත් ඉතාමත් උසස් සේවයක් ඔවුන් ලබා දෙන්නේ. අද දිනේ තුල අපට දැක බලා ගත හැකි ඔවුන්ගේ විදුලි ආලෝක දහනක් තරම් ශක්තිමත් යන්න පිළිබඳ යන ඔහු තීරණය කර තිබෙනවා. වැඩි පන්දු සංඛ්‍යාවක් ක්‍රීඩා කරන ඕනෑම තරග මාලාවක් තුල සහනදායී මිල ගණන් යටතේ ඔවුන්ගේ විදුලි ආලෝක ධාරා සපයන්නට සුදානම් වන්නේ තාරක මදුසංක මෙවන අට සමාජික සැහැල්ලු පන්දු තරග මාලාවක් තුල නැතුවම බැරි තුන්වරියා ක්‍රීඩකෙක්. ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු කණ්ඩායමක් ලංකාවෙම සංජිතයක් නිර්මාණය කරනවා නම් මේ ක්‍රීඩකයාට නිස්සක ස්ථානයක් ලබා දිය යුතුමයි. දැන් දැවි යන ක්‍රීඩකයෙක් හැටියට විනිශ්චයකාරවරයාගේ දඹරගැල්ලිය ලෙඩෙස් වෙද්දී අවුංගල්ල ලකි කුල් කණ්ඩායමේ තවත් කඩුල්ලක් බිඳ වැටෙන උන් දැඩි අසිරුතාවයකට පත්ව තිබෙන තවත් පන්දු 5ක් තුල ලකුණු 33ක් ලබා ගත යුතු යනුව තරගයේ ජයග්‍රහණය ලබා දෙනවා මාලන් වීනස් බොලොඤ්ඤෝ ක්‍රීඩකයන් මේ තරගාවලියේ දෙවන වටේට සුසුකම් ලබා දී මේ